හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අද දිනේ අත්අඩංගුවටගත් ධීවරවරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කිරිඳ ධීවරවරාය වැලි පිරිසිදු කර වෙළඳපළට මුදා හැරීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමක් සමග එක්ව ක්‍රියාත්මක කිරීමේදී ධීවරවරාය නීතිගත සංස්ථාව සතු වැලිගොව්වා නෞකාව මෙන්ම අනිකුත් පහසුකම්ද අදාළ කොරියානු සමාගම වෙත ලබා දීමට සිදුවීම තුළින් ධීවරවරාය නීතිගත සංස්ථාව රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදුවීම සම්බන්ධයෙන් උපාලි ලියනගේ අල්ලස් කොමිසම විසින් අද අත්අඩංගුවට ගෙන තිබුණා. ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුර රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනෝජා ලක්මාලි තීරණය කරන ලදී. එහිදී මෙම නඩුවට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතදැයි මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ නිලධාරීන්ගෙන් විමසූ අතර ඔවුන් සඳහන් කළේ එවකට විශේෂ භාර අමාත්‍ය රාජිත සේනාරත්න මෙහි සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.